පිවිතුරු හෙළවුරු මේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහමුලකරු සොයා යාම කෘතිය පසුගිය මාර්තු 31 වෙනිදා එළි දැක්වුණු අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. TVS Sport 110 EFI එන්ජින් තාක්ෂණයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. පසුගිය 4 වෙනිදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෑත කාලීනව රචනා කරන ලද පොත මහ ජනතාව නොමගෑවීම සඳහා ගත් උත්සාහයක් බවයි. මේ සුරේෂ් සලේ මහත්මයාගේ කට උත්තරේ සාරාංශයක් තමයි ගම්මන්පිල මහත්තයාගේ පොතේ තියෙන්නේ. නැවත වතාවක් මේ පාස්කු බෝම්බ ප්‍රහාරය මුල් කරගෙන ඒක හරහා Tamanගේ තියෙන ජාතිවාදී ආගම්වාදී අදහස් ඉස්සරහට දාලා වෙන තැනකට නැවත මේක තල්ලු කරා. අදාළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පිවිතුරු හෙළවුරු මේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ මුජිබර් රහ්මාන් මහතා සහ පාස්කු ප්‍රහාරය අතර ඍජු සම්බන්ධතාවක් පවතින බවට ඔහුගේ ප්‍රකාශ හරහා පෙනී යන බවයි. මලිට ගැව්වම චංචලා අඬන්නේ ඇයි කියලා සුප්‍රකට කියමනක් තිබෙනවා. මේ වගේම මාලිමා ආණ්ඩුව කරන ප්‍රබල බොරුවක් හෙළිදරව් කරලා ආණ්ඩුව අසීරුතාවයට පත් කළාම මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා කලබල වෙන්නේ ඇයි? එතුමා සජබ කොළපාට තොප්පිය දාගෙන හිටියත් මුජිබර්ගේ හිස තවම තිබෙන්නේ ජවිපේ. 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේදී රස්ත විමර්ශන කොට්ටාසේ සොයා ගන්නවා ඉන්දියාවේ සිටින සෙයින් ශාහන් නිසාම් නොත් සෙයින් මෞලානා කියන IS ත්‍රස්තවාදියා සමග මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා සම්බන්ධතා පවත්වනවා කියලා. ආණ්ඩු පක්ෂයේ මෙම මන්ත්‍රීවරයාව ප්‍රශ්න කරන් රස්ත විමර්ශන කොට්ටාසයට අවශ්‍ය වෙනවා. නමුත් පොලිස් ලොක්කෙක් මැදිහත් වෙලා ඒ ප්‍රශ්න කිරීම නවත්වනවා. සහරාන් මහමුලකරුයි කිව්වාම මුජිබර් රහ්මාන්ට රිදෙන්න සහරාන් සහ මුජිබර් අතර තිබෙන සම්බන්ධතාවය ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමනි 2016 දී මුස්ලිම් අන්තවාදය පිළිබඳ ආණ්ඩුව විසින් සොයා බැලීම නතර කරලා පාස්කු ප්‍රහාරයට පාර කැපුවේ ඔබයි. මගේ දේශපාලනය පටන් ගන්නකොට මම විරුද්ධ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් හැටියට හිටියා. ඒ ඉන්න කාලේ ඉඳන් මම අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයත් එක්ක එදා හිටපු වාමාංශික ව්‍යාපාරයත් එක්ක මම වැඩ කරලා තියෙනවා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි දිගින් දිගටම දරුවෝ මතය තමයි සහරාන්ව මේවපු යම් කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම කවුද කියන එක හොයාගන්න ඕනේ කියන මතේ මම ඉන්නවා. ඉතින් ගම්මන්පිල මහත්මයා කියනවා එහෙම කණ්ඩායමක් නැහැයි කියලා. ඉතින් එච්චරයි ඒක සම්බන්ධව තියෙන්නේ. ඉතින් එයා ඉන්නේ මතේ ඇවිල්ලා එහෙම කණ්ඩායමක් නැහැයි කියලා. මම කියනවා එහෙම කණ්ඩායමක් ඉන්නවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට මුජිබර් රහ්මාන් ඇතුළු පිරිස බාධා නොකළා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ හේයින් මුජිබර් රහ්මාන් මහතා පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසනවා. මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා මේ සහරාන්ම මෙහෙව්වේ කවුද කියලා යම්කිසි සැකයක් මතු කරනවා. රටේ ජනතාව තුළ නොකියා කියනවා මේ ගෝඨාභය පත් කරන්න කරපු දේශපාලන කුමන්ත්‍රණයක් මේක ඇතුලේ තියෙනවා කියලා. නමුත් මේ මුජිබර් රහ්මාන් මේ IS කියන ඒ ත්‍රස්තවාදී සංවිධානයේ නම නොකියන්න ඔහු ඊටාම පරිස්සම් වෙනවා. එතකොට සහරානුයි නවුෆරුයි දෙන්නම IS සංවිධානයේ සමාජික. එහෙමනම් සහරාන්ගේ කටින් කියනවා නම් මම මේක කරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් සඳහා කියලා. මුජිබර් රහ්මාන්ගේ කටින් ඒක කියන්නේ නැතෝ ඔහු කියනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. එතකොට අපිට හිතෙනවා ඇත්ත වශයෙන්ම මුජිබර් රහ්මාන් මේ කරන්නේ IS සංවිධානයේ කොන්ත්‍රාත්වද්ද කියන සාධාරණ සැකය අපිට එනවා. හරියට විමර්ශනය වුණා නම් මේ පාස්කු ප්‍රහාරය අපිට වළක්ව ගන්න තිබ්බා. එහෙනම් එදා ඒ විමර්ශනයට බාධා කරපු ඒක ප්‍රතික්ෂේප කරපු මුජිබර් රහ්මාන් මං හිතන්නේ මේ පාස්කු ප්‍රහාරයට රුජුව වගේ කිය යුතුයි කියලා තමයි මා කියන්නේ. මේක පිටිපස්ස ඉන්න මහමොලකරු නැත්තම් මේ ප්‍රහාරය මුජිබර් රහ්මාන්ගේ දනුදැනුම ඇතුව කළ ප්‍රහාරයක්ද කියන එක ඊටාම සාධාරණ සැකයක් මත වෙනවා. සරත් වීරසේකර ඔව් කලින් මහමොලකරු කියලා කිව්වේ නවුෆර් මෞලවි. එතකොට දැන් මං දැක්කා මේ මගේ නම කියලා තියෙනවා කියලා. මට කියන්න තියෙන්නේ සරත් වීරසේකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට අවුරුදු 2කමාරක් මේ රටේ එයා පොලිස් ඇමතිවරයා හැටියට බලේ හිටියා. එතකොට ඇයි එයා අපිව අත්අඩංගුවට ගත්තේ නැත්තේ? එයා එතකොට අත්අඩංගුවට ගත්තේ ඉජාස් ඉස්බුල්ලාව, රිෂාඩ් බදුරුදීන්ව, අදාස් සාලිව අරගෙන අන්තිමට මේ මිනිස්සු නිදහසුත් වුණා බොරු චෝදනා කිය. ඒ හින්දා දැන් මේ මහමොලකරු හොයාගෙන යන්නේකේදී ඒගොල්ලෝ ඔක්කොම බය වෙලා ඉන්නවයි කියන එක නම් පේන්න තියෙනවා. ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නවා. ඒ හින්දා මම ඒගොල්ලන්ට යෝජනා කරනවා සුරේෂ් සලේගේ ජනාධිපති කොමිසමට දීපු කට
උත්තරේ කියවන්නේ නැහැ. මේක හරියට අර මොකද්ද සුනිල්ට ගාපු ගමන් අමරාණ්ඩනවා වගේ වැඩක් මේ දැන් සරත් වීරසේකර කරන්නේ. ඒකින්ද නැවත මේ රටේ මිනිස්සුන්ව අන්දන්න එපා. එයා මා සම්බන්ධ කරපු ප්‍රකාශයට මගේ කීර්ති නාමයට හානි කරපු එක ගැන මම නීතිමය ක්‍රියාමාර්ග එයාට විරුද්ධව ගන්නවා. මේ අතර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභ්‍යාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න යන මහත්වරුන්, රෝහන් සිල්වා පියතුමා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කෙරුණා.